1991 ජූලි 13 වෙනිදා අලිමංකඩ කඳුර විනාශ කිරීමට LTT මෙම පුපුරද්‍රව්‍ය පුරවාගත් දෝසරය කඳුර වෙත කඩා වැදීමට සූදානම් වෙද්දී ගාමිණී කුලරත්න නැමැති හමුදා සොල්දාදුවා තම ජීවිතය පරදුවට තබා මෙම ටැංකියට පැන ඔහුගේ ජීවිතය පූජා කොට කඳුර බේරා ගත්තා. හසලක ගාමිණී වීරයා ලෙස පසුකාලීනව ඔහු මේ අලිමංකඩ කඳුර බේරා ගැනීමත් එක්කම මෙරට ජනප්‍රියත්වයට පත් වුණා වීරයෙක් ලෙස. අද යුද හමුදාව එදා හසලක ගාමිණී ජීවිත පූජා කොට බේරාගත් එම අලිමංකඩ කඳුර නැවත වතාවක් අත්පත් කරගෙන තිබෙනවා LTT ගානයෙන්. මෙය ඉතාමත්ම ඓතිහාසික ජයග්‍රහණයක් වන්නේ මෙරට ඊළාම් යුද ඉතිහාසයේ දැඩි සන්ධිස්ථානයක් වූ තැනක් බවට අලිමංකඩ පත්ව තිබුණු නිසායි. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම යුද හමුදාව මුදාගත් අලිමංකඩ සිට